ආයිබුවන් ශ්‍රී ලාංකිකයනි අද මම ඔයාලට කතා කරන්න යන්නේ ශ්‍රී ලාංකික ඔයාලටත් ඔයාලගේ දරුවන්ටත් අවුරුදු 20ක් සම්පූර්ණ වෙනකොට රජය විසින් නොමිලේම සම්පූර්ණ නොමිලේම අධිසුඛෝභෝගී නිවහනක් ඒ වගේම ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් ලැබෙන්නේ කොහොමද කියලා තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරිද? ඒක ඔයාලා මේ වීඩියෝ සම්පූර්ණ අහන්න ඉවරනකම් අහන්න. ඒ අහන්නේ තමයි සම්පූර්ණ විස්තර වල දැනගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම අමුතු මිනිසා මගේ අමුතු මිනිසා කියන channel එක සම්පූර්ණ බහගෙන ඉන්නේ අමුතු දෙයක් කියන්නේ මම කවදාකවත් ඔයාලට කරන්න බැරි දේවල් කියලා නැහැ. කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඔයාලා හිතන පරාසයට වැඩිය ගොඩාක් දුරින් හිතන මිනිස්සෙක් මම මේ හිතලා තමයි කියන්නේ. ඒක නිසා තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලා දන්න අඳුරන විද්වත් කොටසක් ඉන්නවා. ඔයාලා දන්න අඳුරන බුද්ධිමත් කොටසක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හරි පෙන්නලා මේක අහන්න. ඒ මිනිස්සු මට ලං කරන්න මම එයාලට කියලා දෙන්නම් මොකද්ද මේ ඇත්ත කතාවේ තේරුම මේ කතාවේ තේරුම මොකද්ද කොහොමද දෙන්න පුළුවන් කියලා. හරිද? ඒක නිසා පුළුවන් තරම් මේ වගේ දෙයක් කරගන්න ඕන නම් ඒ කරගන්න ඕන දේත් මම අන්තිමට කියන්න කොහොමද කරගන්න පුළුවන් කියලා කතාව. හරිද? ඒක නිසා මේ මගේ අමුතු මිනිසා පුළුවන් තරම් subscribe කරන්න මට ඒක සහයෝගය ලබා දෙන්න. ඊළඟට පුළුවන් තරම් share කරන්න ඒකත් මට සහයෝගය ලබා දෙන්න. ඒක කරන නම් බොහොම ස්තුතියි ඔයාලට. හරිද? ඉතින් මම කියලා තියෙනවා මගේ අධ්‍යාපනය ක්‍රමේදී මම කියලා තියෙනවා මගේ අධ්‍යාපනය ක්‍රමේදී ඔයාලගේ දරුවෝ එක වසරට බාර දුන්නොත් 100ක් බාර දුන්නොතින් ඒ 100න් අධ්‍යාපනය අවසන් වෙනකොට ඒ 100ම මහාචාර්යවරු පිට වෙන්නේ කියලා. සම්පූර්ණ 100%ම මහාචාර්යවරු ඊටාම් බුද්ධිමත්ම කොටසක් බිහි වෙන ක්‍රමයක් මගේ අධ්‍යාපනය ක්‍රමයේදී මම කියලා තියෙනවා. ඒක මම පස්සේ ගාලට කියලා දෙන්නම්. මෙහෙම අධ්‍යාපනය ක්‍රමයේදී 100%ක් බිහි වෙනවා කියන්නේ තනිකර ඒ 100ටම රාජ්‍ය සේවය තමයි පිළිහිටවන්න ඕනේ. මම කියලා තියෙනවා රාජ්‍ය සේවකයෝ ගොඩක් මදි වෙනවා මේ අපේ දැන මේ මම මේ වෙලාවේ දකින්න ක්‍රමයට ශ්‍රී ලංකාවේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ ඉතාම අතලොස්සයි. හරිද? රාජ්‍ය සේවකයා කියන්නේ ඉතාම ගොඩක්ම වටිනා සම්පතක් රජයට ආයි මිල කරන්න බැරි ඉතා වටිනාකමක් තියෙන පුද්ගලෙක් තමයි රාජ්‍ය සේවකයා. හරිද? නමුත් අද රාජ්‍ය සේවයකට වටිනාකම රාජ්‍ය සේවකයා කියන පුද්ගලයා 7-5කටවත් ගණන් ගන්න රාජ්‍ය සේවකයාට දෙස් තියෙන කාලයක් තමයි අද තියෙන්නේ. හරිද? ඒක හන්දේ මම කියන්නේ රාජ්‍ය සේවකයා මම කියන ක්‍රමයට අනුව රාජ්‍ය සේවකයා ඊටාම වටිනවා මිල කරන්න බැරි ඊටාම වස්තුවක්. හරිද? ඇයි එහෙම කියන්නේ? එදාට මම කියලා තියෙන ක්‍රමය අනුව රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප වගේ 3-4 ගුණයක් දවස ගානේ ඒ රාජ්‍ය සේවකයා හොයලා දෙන රජයට. බලන්න කොච්චර වටිනවද කියලා. අද රාජ්‍ය සේවකයෙක් රජය විසින් නඩත්තු කරනවා සුදු අලියෙක් නඩත්තු කරන හා සමානව අද රාජ්‍ය සේවකයාව නඩත්තු කිරීමක් තමයි පමණයි කරන්නේ. නමුත් ඒක නිසි කර්මනාකරණයක් නැති නිසා හරි විදියට හිතමු නැති නිසා හරි විදියට බුද්ධිමත් භාවයක් නැති නිසා රාජ්‍ය පාලකයන්ට. හරිද? ඒක නිසා මගේ ක්‍රමයට රාජ්‍ය සේවකයා ඊටාම වටිනාම සම්පතක්. මොකද එයා මම කිය විදිහම ඊටාම අපි හිතනවට වැඩිය මුදලක් එක රාජ්‍ය සේවකයෙක් රජයට හොයලා දෙනවා. එහෙම රාජ්‍ය සේවකයාට හොයලා දෙන රාජ්‍ය සේවකයාට අනිවාර්යයෙන්ම රජයෙන් සම්පූර්ණ නොමිලේම අධිසුඛෝභෝගී නිවහනක් ලබා දෙන්න ඕන. එතකොට මේ නාදි සුඛෝභෝගී නිවහනක් වගේම ඒ රාජ්‍ය සේවකයාට ඉතාම ඒ රාජ්‍ය සේවය කරන බැරි නම් මේ මිනිසෙට තමන්ගේ මේ කියලා ස්ථිර ආදායම් මාර්ගයක් දෙන්න ඕනේ. එයත් රාජ්‍ය සේවකයා හා සමානව ඉතාම වටිනාම සම්පතක් නිසා. හරිද? එතකොට මේ වගේ තමන් රාජ්‍යයක් යටතේ මේ වගේ රාජ්‍ය සේවකයෙක් සුරකීම ඉතාම වටිනවා. ඒ නන්දා නිවහන් කියන නිවාස සංකීර්ණ හැදෙනව නම් රජයක් යටතේ ජනගහණයට අනුපාත සාපේක්ෂව නිවාස ඉදි වෙනව නම් ඕන් වෙනුවෙන් නිවාස කියන්නේ නිවහන කියන්නේ නිවෙන තැන. ඒකයි නන්ද මේ ලෝකයේ උපදින සියලුම සත්වයන් උපදින්නේ පංච ඉන්ද්‍රියන් ඇතුව. මේ පංච ඉන්ද්‍රියන් කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන කොටස් පහෙන් සම්පූර්ණ මේ කොටස් පහම නිවෙන තැනක් ඕන නිවහන කියන්නේ. හරිද?
ඇසට කනට දිවට නාසයට ශරීරයට සම්පූර්ණ මේක අපි නොහිතන අපි ඉපදිලා තින්නේ විඳවන්න නෙමෙයි විඳින්නයි මතක තියාගන්න. අපි මිනිසෙක් උපදින්නේ සත්වයක් උපදින්නේ මේ ලෝකෙට විඳවන්න නෙමෙයි විඳින්නයි. ඒක හන්දා රජයක් විසින් කරන්න ඕනේ ඒ දරුවන්ට ඒ සත්වයන්ට විඳවන්න තමයි නීස්ති කරන්න එපා. අද බලන්න අද ඔයාලා එක්කෙනෙක් නෑ ඒ හැමෝම ශ්‍රී ලාංකික සියලු දෙනාම අද විඳවනව නේද? නේ? එතනට ගෙනියන්න දිස්ත්‍රින් එපා. පුළුවන් තරම් විඳින්න. යම් කිසි රජයකින් විඳින්න තමයි. එතකොට එහෙම තැනක් අපි හදලා දෙනවනම් යයි රජයකින් ඊටාම ආරක්ෂාකාරී නිවහන් පද්ධතියක් වෙන්න ඕන. දැන් ඔයාලා දැකලා ඇති පින්තූර වල දකින්නවා, ඔයාලා කොළඹ පවා තිනවා, ගාල්ල පවා තිනවා, හැමතැනම තියෙනවා මහා නිවාස ක්‍රමයක්. මොකද ඒක සෙනක ඒක රටේ ජනගහනය මත මහා නිවාස ක්‍රම තමයි ගොඩක් දුරට අනුමත වෙන්නේ. හැබැයි ඔය මහා නිවාස ක්‍රම ඔයාලා අහලා ඇති එක මේ භූමිකම්පාවක් එක ස්වාභාවික විපතක් අපු ගමන් I think එක ගොඩට වැටිලා I think 100,000 ගාණක් ජීවිත නැති වෙනවා. ඒක නෙමෙයි රජයෙන් කරන්න ඕනේ. රජයේ බුද්ධිමත් කොටසක් ඉන්නවා. රජයේ ඊටාම මන් දැන් කියලා තියෙන අධ්‍යාපන ක්‍රමයේදී ඊටාම ලෝකේ ඊටාම වටිනා බුද්ධිමතුන් කොටසක් බිහි වෙනවා කියලා. මම කියන්නේ ලෝකෙින්ම ඊටාම වටිනවා. හරිද? මේ බුද්ධිමතුන් කොටසට මම කියලා දෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. මේ නිවහන තියෙනවා. ඔයාලගේ ඉන්නෝනේ අර පොළොමයි කාන්තාව කියලා කෙනෙක් ඔයාලා දන්න කෙනෙක් ඉන්නෝනේ. එතකොට අනිත්‍යද පොළොවට අධිපති දිවුර කියලා. එයාලනේ ඔක මේ සුනාමි ඇති කරන්නේ මේක මේ අර මේ පොළොව හොලවන්නේ. එයාට කියන්නේ භූමිකම්පා කියන භූමිකම්පා වලින් ගොඩ නැගිලි කොච්චර බිමට සමතලා වෙනවදනේ. හැබැයි ඒ සමතලා ජීවිතේට එයාලා උස්සලා පොළවේ ගැහුවා. එයාලා උස්සේ ඒ අර පොළොවමයි කාන්තාව මේ පොළොව උස්සලා පොළවේ ගැහුවා. මතක තියාගන්න. එතකොට මේ දේවි පොළොවට අධිපති දෙවියෝ මේ පොළොව උස්සලා පොළවේ ගැහුවත් ආයි කඩන්න බැරි නිවාස සංකීර්ණ පද්ධතියක තාක්ෂණය මං ගාව තියෙනවා. ඒ තාක්ෂණය මං වලට මොකද හැම දෙයක්ම මම සාක්ෂාත්කරතු කතා කරන්නේ. ඒ තාක්ෂණය ඒ කන්න මම එහෙම කියන්න. ඒ තාක්ෂණ තමයි ඔයාලා දැන් අහලා තියෙනව නේද? ගීසාවේ පිරමිඩ්ස් අදරක් තියෙනවා. ගීසාවේ පිරමිඩ ඒ තාක්ෂණය. ඒ පිරමිඩ කියන්නේ මොකද්ද? එදා තිබුණු නිවාස ක්‍රමයක් මේක. හරිද? ඒක හන්ද ගීසාවේ පිරමිඩ අදරක් තියෙනවා. හරිද? ලංකාවේ ඉදිවෙච්ච ලංකාවේ අවුරුදු 1000 ගානක ඉදිවෙච්ච චෛත්‍ය කැඩෙන්නේ නැතිව පොළොවට බහිනවා. එන්න බෑල පොළොවට ගිලා බහින ඒ තරම් කැඩෙන්නේ නැහැ. ඒ තරම් ශක්තිමත්. ඒ චෛත්‍ය තාක්ෂණය. එතකොට ඔය දැකලා ඇති වේයා කියන පොළවෙන් ස්වාභාවික උපදින වේයා. වේයා හුඹහක් හදන්නේ කොහොමද? ඒකත් අර පිරමිඩ තාක්ෂණනේ. ඔන්න තාක්ෂණය. ওই තාක්ෂණයට ගොඩනැගිල්ලක් හැදුවාම ජීවිතේට I think අර වල පොළොමයි කාන්තාව අරගෙන මේක මේ පොළොව උස්සලා පොළවේ ගහුවත් ආයි කැඩෙන්නේ නැහැ. අන්නේ තාක්ෂණයේ ඒ ලෝකේ තියෙන හොඳම තාක්ෂණය යොදාගෙන නිවාස හදලා දෙන්න ඕන ඔයාලගේ දරුවන්ට. අවුරුදු 20ක් සම්පූර්ණ වෙනකොට ඒ තාක්ෂණය මං ගාව තියෙනවා. ඒ තාක්ෂණය අරගෙන තමයි ඔයාලගේ දරුවන්ට අවුරුදු 20ක් යනකොට සම්පූර්ණ උමුදේ නිවාස හදලා දෙන්න ඕනේ. එතකොට ඒ මොකද ඔයාලගේ ඒක ඒ සම්පතක් අපේ. ඔයාලගේ දරුවෝ ඔයාලගේ 20 අවුරුදු 20ක් යනකොට I think මට අපිට නොකී ඒ රජයට මිල කරන්න බැරි උපරිම සම්පතක්. හරිද? ඒක. මොකද මේ මිනිස්සු තමයි මේ රජයක් මේ යම්කිසි රජයක් උපරිම තලයට ගන්න මේ ලෝකේ උපරිම ලෙවල් එක තියන්නේ යාලා. හරිද? මම කියලා තියෙනවා මේ ලෝකේ උතුම්ම රට ලංකාව කරන්න පුළුවන් කියලා හැකියාව තියෙනවා. ඒක තමයි මම එකින් එක මේ විනාඩි 10ක ඉතාලම කෙටි කාලයකට මේ කියන්නේ බැරි දේවල් මම කියන්නේ. ඉතාලම කරන්න බැරි දේවල් නෙමේ කියා ගන්න බෑ. මේ විනාඩි 10කදී මට කියා ගන්න බෑ. මේ කරන්න පුළුවන් දේවල් මට කියා ගන්න බෑ. ඒ තරමට කුට ගුඩා කරලා කියන්නේ තේරෙන්නේ නැත්නම් මගේ කමෙන්ට් එකක් දාලා නම්බරේ ගන්න. පෞද්ගලිකව WhatsApp පරහා මම ඔයාලට කියලා දෙන්නම්. ඇති වෙනකන් තේරෙන භාෂාවෙන් කියලා දෙන්නම්. ඔයාලට කොහොමද දෙන්නේ? කොහොමද කරන්නේ? කොහොමද නිවාසයක් දෙන්නේ? සම්පූර්ණ නොමිලේ ඔයාලා කොහොමද විඳවන්නේ නැතුව විඳින්න සත්‍යපත් කරන්න කියලා. හරිද? ඒක නිසා මේ සම්පූර්ණ බලන්න. හැබැයි මේ දේ ඔයාලා ළඟා කරලා මේක ඔයාලගේ අයිතිවාසිකම් කියලා මතක තියාගන්න. මේක ඔයාලගේ අයිතිවාසිකම්. හොඳේ? හොඳට මතක තියාගන්න මේක ඔයාලට අයිතිවාසිකම්. මේ අයිතිවාසිකම් ගන්න ඕන නම් ඔයාලට අරගලයක් කරලා හරි ගන්න. අරගලේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක මට උදව්වක්. සබ්ස්ක්‍රයිබ් කරන එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒක ඔයාලට උදව්වක්. ඒ කරගන්නේ
ඒ කන්ද ඉතාම ඉක්මනින් මේ දේ ලබා ගන්න පුළුවන්. විඳවන්න එපා. විඳින්න නැති වෙනකම්. හරිද? විඳින්න. ඒ දේ ලිස්ට් කරගන්න පුළුවන් දා ෂෙයා කරන්න. බොහොම ස්තුතියි මේවල. නැවත ඊළඟ වීඩියෝ එක බලන්න. ඊළඟ වීඩියෝ ඊට වැඩි හොඳ දෙයක් වෙන්න පුළුවන් ඔයාලට. හරි. බොහොම ස්තුතියි. thank you.